Hi friends, කොහොමද ඔයාලට? ඉතින් අද අපි බලන්න යන්නේ 2007 රිලීස් වුණු The Seeker The Dark is Rising කියන සුපිරිම ෆැන්ටසි ඇඩ්වෙන්චර් මූවි එක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා පැත්තෙන් එන bell icon එකත් press කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලා ළඟටම ගෙන්නව ගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ Lens movie recap. කතාව පටන් ගන්නේ නගරේ ඉස්කෝලේකට නිවාඩු දීපු ළමයි සතුටින් ගෙදර යනවා. මේ වෙලාවේ අපේ කතාවේ පුංචි වීරයා වන විල් එයාගේ අයියලත් එක්ක ගෙදරට එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ එයා එක ලස්සන කෙල්ලෙක් දකිනවා. ඒ කෙල්ල පුංචි විල් දිහා හැරිලා බලනවත් එක්ක ඒ කෙල්ලගේ ලස්සනට පුංචි විල් ආකර්ෂණය වෙලා වගේ ඉස්සරහට එද්දි එයාගේ නංගි හම්බ වෙනවා. ඉතින් මේ දෙන්න ස්කූල් වෑන් එකටත් නගිනවා. මේ වෙලාවේ අර ලස්සන කෙල්ලත් මේ බස් එකට නගිනවා. මේ වෙලාවේ විල්ගේ අයියලා දැනෙනවා අර ලස්සන කෙල්ලට විල් ලයින් දානවා කියලා. ඉතින් අයියලා එක දිගට විල්ට විහිළු කරන්න ගන්නවා. ඒත් එක්කම අර කෙල්ල එයාගේ ගමනාන්තයට ඇවිල්ලා ඒ බස් එකෙන් බහින්න නැගිටිද්දි එයා ගාව තියෙන රතු සලුව බිමට වැටෙනවා. ඉතින් මේක දෙන්න විල් ගියත් පරක්කු වැඩි. ඒ කෙල්ල බස් එකෙන් බැහැලා යනවා. විල්ට ඒ වෙලාවේ ඒ කෙල්ලව මගහැරෙනවා. මේත් එක්කම විල් සහ සහෝදරයෝ ටික එයාලගේ බස් හෝල්ට් එකෙන් බැහැලා යද්දි මිනිස්සු දෙන්නේ එහා දිහා බලන් ඉන්නවා. මේ වෙලාවේ කාර් එකකින් මේලිමන් කියලා කෙනෙක් සහ ග්‍රේතන් මහත්මිය ඇවිත් විල්ට ආරාධනා පත්‍රයක් දීලා කියනවා ග්‍රේතන් මහත්මියගේ වලව්වේ නත්තල් සාදයක් තියෙනවා එන්න කියලා. එයාගේ පවුලේ හැමෝටම ඒකෙන් ආරාධනා කරනවා. මේලිමන් කියනවා හැමෝම පරක්කු නොවි එතනට එන්න කියලා. එයාලා එතනින් පිටත් වෙලා යනවා. මේ වෙලාවේ විල් ගෙදර යද්දි තාමත් අර මිනිස්සුયો දෙන්න විල් දිහා බලන් ඉන්නවා. ඉතින් විල් ගෙදර ගියාම එයාගේ දෙවෙනි අයියා ගෙදර ඇවිත් ඉතින් සහෝදරයෝ ටික දෙවෙනි අයියාව පිළිගන්නවා. ඒ වෙලාවේ විල් කාමරයට යන්න හදද්දි එයාගේ ආපු දෙවෙනි අයියා කියනවා එයා විල්ගේ කාමරේ ගත්තා කියලා. ඔයාට ගෙදර ඇටික් එකේ නිදාගන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මෙයාට වෙන කරන්න දෙයක් නැහැ. අයියා සේරම බඩු අස් කරලා නිසා මෙයාගේ බඩු ටිකත් අරන් යනවා ඇටික් එකට. ඊට පස්සේ පෙන්නනවා පවුලේ හැමෝම කෑම ගන්නවා. මේ වෙලාවේ විල් කෑම ගද්දි එතන ඉන්න බල්ලෝ දෙන්න මෙයාට ගොරවනවා. මං හිතන්නේ එයාලට විල්ගේ මොකක් හරි වෙනසක් දැනෙලාද කොහෙද. ඒත් එක්කම තාත්තා කියනවා ඔයාගේ ලොකු අයියත් හිටියානම් හොඳයි. අපි එයාව ගෙන්න ගන්න උත්සාහ කරමු කියලා. ඒකට විල්ගේ නංගි ග්වේනුත් කියනවා මටත් ලොකු අයියාව මතක් වෙනවා. ඉතින් තාත්තා දෙවෙනි අයියාගෙන් කැම්පස් එකේ තත්ත්වය අහනවා. ඉතින් දෙවෙනි අයියා කියනවා ඒක හොඳට කෙරීගෙන යනවා කියලා. දෙවෙනි අයියට මම මැක්ස් කියලා කියන්න. ඉතින් මැක්ස් තාත්තගෙන් අහනවා අලුත් රස්සාව කොහොමද කියලා. තාත්තා කියනවා මේ රස්සාව හොඳයි. මං කලින් හිටපු තැනට වඩා මෙතන හොඳයි කියලා කියනවා. පහවදා පෙන්නනවා විල්ගේ ගෙදරට අර විල් දිහා බලන් හිටපු මිනිස්සු දෙන්න නැත්තල් ගහක් අරන් එනවා. ඉතින් මේ දෙන්නගේ නම් තමයි ඩෝසන් සහ ජෝර්ජ්. ඉතින් මේ දෙන්න විල්ගේ 14 වෙනි උපන්දිනේට සුබ පතනවා. ඉතින් මේ වෙලාවේ විල්ගේ අම්මා තේ හදන්නද කියලා ඇහුවහම මේ දෙන්න කියනවා අපිට දැන් වෙලාවක් නැහැ. තද කුණාටුවක් එන්න කලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න. මේ දෙන්න මේ කිව්ව දේ ඔයාලා මතක තියාගන්න. ඉතින් විල්ගේ අම්මා අහනවා කුණාටුවක් තියනවද කියලා. පුදුමයින කියනවා. ඉතින් ඩෝසන් කියනවා නරක කාලගුණයක් එන්න යන්නේ. හෙටනම් නරක රාත්‍රියක් වේවි කියලා ඩෝසන් කියනවා. රැට පස්සේ හිතාගන්නවත් බැරි දේවල් වෙයි කියනවා. මේ වෙලාවේ අම්ම ගිහින් බලනවා ඩෝසන් කිව්ව කතාව ඇත්තද කියලා. ඇත්තටම එහෙම කුණාටුවක් තියා ලකුණක්වත් නැහැ. ඉතින් ඩෝසන් මේ දේවල් මෙහෙම කියන්නේ විල්ට ඔයාට ඒක පහුවෙන්දි තේරෙයි. ඉතින් මේ දෙන්න විල්ගේ සමුවරා ගෙදරින් යනවා. මේ වෙලාවේදී විල්ගේ 14 වෙනි උපන්දිනේට සහෝදරයෝ ටික තෑගි දෙනවා. මේ වෙලාවේ මෙතනින් හොඳම තෑග්ග දෙන්නේ විල්ගේ නංගි. ඒක ලස්සන ඔරලෝසුවක්. මේ වෙලාවේදී විල්ගේ නංගි කියනවා ඔරලෝසුව දාගෙන ප්‍රාර්ථනාවක් කරන්න කියලා. මේ වෙලාවේ විල් ප්‍රාර්ථනා කරනවා අපේ ගෙදර වැහෙන්න හිම වැටෙන්න කියලා. ඊට පස්සේ හවස විල්ගේ ගෙදර පෙන්නනවා. විල්ගේ ලොකු අයියා ස්ටීවන්ට වීඩියෝ කෝල් එකක් කරනවා. අයියා කියනවා මට ගෙදර එන්න වෙන්නේ නැති එකට සමා වෙන්න කියලා. ඉතින් ස්ටීවන් හැමෝටම පෝස්ට් එකෙන් තෑගි එවලා තියෙනවා. ඉතින් විල්ගේ උපන්දිනේට එවපු තෑග්ගක් මෙතන තියෙනවා. ඒකේ තියෙන්නේ බෙල්ට් එකක්. මේ බෙල්ට් එක ලොකු විශේෂ දෙයක් කරනවා කතාව ඉස්සරහට. ඒක ඔයාලට කතාව යද්දිම තේරෙයි. ඉතින් විල් නෑ නිදාගන්නකොට එයා කරපු ප්‍රාර්ථනාව ඒ විදිහටම වැඩ කරනවා. හැබැයි එයාගේ ගෙදරට විතරයි මෙහෙම හිම වැටෙන්නේ. පහවදා පෙන්නනවා බස් ස්ටොප් එකක ඉන්නවා විල්.
මේ වෙලාවේ බස් එකක් එනකම් එයා බලන් ඉන්නවා. මේ වෙලාවේදී එතන තියෙන ගහක සෑහෙන කපුටෝ අහනවා. ඉතින් විල් මේ වෙලාවේ බස් එකේ නැගලා එයා යනවත් එක්ක මේ කපුටෝ ටික ඒ ගහෙන් පියාඹල යනවා. ඉතින් විල්ට මේ වෙන සිදුවීම් හරි අමුතුයි. එයා රෑ කරපු ප්‍රාර්ථනාවත් ඉෂ්ට වුණා. දැන් එයා පස්සේ කපුටෝ අසාමාන්‍ය විදිහට එනවා. විල්ට මේක හිතා ගන්නවත් බැරි වෙනවා. ඉතින් මේ වෙලාවේ විල් යනවා shopping mall එකකට. නත්තලට එයාගේ නංගිට තෑග්ගක් ගන්න. ඉතින් විල් දකිනවා එක තැනක මාලයක් තියෙනවා. ඉතින් විල් මේ මාලේ සල්ලි දීලා ගන්නවා. මේ කඩේ ගෑනු කෙනා මේ මාලේ රැපින් කරලා දෙන්නේ. විල් මේ රැපින් කොලේ අමුතු රටාවක් විදිහට ටිකක් සලකුණක් වැඩ කරනවා දකිනවා. මෙයාට මේක අමුතු විදිහට දැනෙන ගන්නවා. ඒත් එක්කම කොහෙන්දෝ වන්ද පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඇවිත් විල්ව සල්ලි ගෙවන්න නැතුව බාණ්ඩයක් ගත්ත නේද කියලා විල්ව අරන් යනවා ප්‍රශ්න කරන්න කාමරයකට. ඉතින් මේ වෙලාවේ විල්ගේ දෙයක් හොරෙක් ගත්තා නේද කියලා ප්‍රශ්න කරනවා. ඒත් ටික වෙලාවක් යද්දි මෙතන ලයිට් ගැස්සෙනවත් එක්ක මේ ඔෆිසර්ස්ලාගේ ස්වරූපෙ නිකන් රාක්ෂයන්ගේ වගේ පෙනිලා ආයි සාමාන්‍ය පෙනුමට ඇවිත් විල්ට බල කරන්න ගන්නවා. විල් අපිට සලකුණ දෙන්න කියලා. මේ වෙලාවේ පුදුම උන විල් අහනවා කොහොමද ඔයාලා මගේ නම දන්නේ කියලා. මේ වෙලාවේ මේ රාක්ෂය දෙන්න විල්ට අපිට සලකුණ දෙන්න කියලා එකපාරට ඇඟට පනිනවත් එක්ක මේ එක රාක්ෂයෙක් විල්ගේ ඇඟට පනිද්දි විල් අත තියලා මගෙන් ඈත් වෙන්න කියනවත් එක්ක ඒ රාක්ෂයා ඈතට විසි වෙලා ගිහින් බිත්තියක වදිනවා. මේ වෙලාවේ ඒ රාක්ෂයාට තියෙන නියපොත්තකින් විල්ගේ උරහිසත් තුවාල වෙනවා. මේ වෙලාවේ විල් එතනින් පැන ගන්න සමත් වෙනවා. ඒත් මේ වෙලාවේ විල් පස්සෙන් එන රාක්ෂයෝ කපුට වෙලා එතනින් අතුරුදහන් වෙනවා. ඉතින් විල් ගෙදර ගියාම අර තුවාලෙත් බලලා එයා ජැකට් එකේ ඒ හීරුන තැන පේන්නේ නැති වෙන්න වහගෙන ගෙදර පල්ලෙහාට යනවා. ඉතින් තාත්තට විල් කතා කරලා කියනවා තාත්තේ මට දෙයක් කියන්න තියෙනවා. ඒත් තාත්තට වැඩ ගොඩ ගැහිලා නිසා තාත්තට කතා කරන්නවත් වෙලාවක් නැහැ. ඒත් විල් මේ වෙන දේවල් අමුතු නිසා තාත්තට කියනවා මට මොකක් හරි අමුතු දෙයක් වෙනවා. මේ සිදුවෙන සිද්ධි මාව අවුල් කරනවා කියලා කියනවා. මේ සිද්ධිය තාත්තා කියන්නේ ඔයාගේ වයස 14යි. මේ වෙනස් වීම සාමාන්‍යයි කියලා තාත්තා යනවා. ඇත්තටම මේ සිදුවීම තාත්තා දන්නේ නැති නිසා තමයි මෙහෙම කියන්නේ. විල් ඒවා කියන්න ගියත් තාත්තට ඒවා අහන්න වෙලාව නැති නිසා එයා එතනින් යනවා. පස්සේ පෙන්නනවා විල් යනවා අයියලත් එක්ක ග්‍රේතන් මහත්මියගේ නත්තල් සාදයට. මෙතනට යද්දි විල් දකිනවා අර රැපින් පේපර් එකේ දැකපු සලකුණ මේ තැන්වලත් තියෙනවා කියලා. විල්ට මේ නිබඳුණු ඉන්විටේෂන් කාඩ් එකේ මේ අර සලකුණ තියෙනවා. ඉතින් විල් සහ පවුලේ හැමෝම මේ නිබඳ පිළිගන්නවා. ඉතින් විල් මේ ගෙදර හැමතැනම හරි ආසාවෙන් යනවා. මේ වෙලාවේ මේ නිබඳ ග්‍රේතන් මහත්මියට කියනවා අපි ඔහුට දැන් මේ සිදුවන හැමදේම විස්තර කරමු කියලා. ඒත් ඇය කියනවා තවම ඒට වෙලාව නෙමෙයි. අපි ඉවසලා ඉමු කියනවා. මට හිතෙන්නේ මේ නිබඳ සහ ග්‍රේතන් මහත්මිය මේ වෙන සිදුවීම් ගැන මොනවා හරි දන්නවද කොහෙද? හැබැයි එයාට දැන්ම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ගයිස් ඔයාලා තාම මගේ channel එක බලනවා නම් දැන්ම channel එක subscribe කරන්න. මතක ඇතුව notification bell icon එකත් press කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දිනාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මතක ඇතුව like එකකුත් දාන්න. එතකොට තමයි මගේ වීඩියෝස් අනිත් අයට recommend කරන්න. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වෙලාවේ අර ඩෝසන් සහ ජෝජුත් මේ සාදයට ඇවිල්ලා විල් එක කතා කරනවා. ඉතින් විල් කියනවා ඔයාලා දෙන්නව දකින්න ලැබීම සතුටක් කියලා. ඉතින් මේ දෙන්න විල් එක කතා කරලා යද්දි විල් දකිනවා අර ලස්සන කෙල්ල මේ සාදයට ඇවිත් කියලා. ඉතින් මේ වෙලාවේ විල්ගේ අනිත් අයියා ඒ කෙල්ලත් එක්ක යනවා දැකලා විල්ට මාර දුකක් ඇති වෙනවා. මොකද එයා try කරපු කෙල්ලනේ. ඒ කෙල්ලත් එක්ක මෙයාගේ අයියා යාළු වෙලා නිසා මේකත් එක්ක විල් අප්සෙට් එකෙන් මන්දිරෙන් එළියට එනවා. මේ වෙලාවේ විල් එයාගේ දුක පිට කරන්නේ එතන තියෙන ගගකට ගල් ටිකක් විසි කරලා. මේ වෙලාවේ විල් එතන කැලේට හිමි ඇවිදගෙන යනවා. මෙතනදී විල්ට දැනෙනවා කවුරු හරි විල්ගේ පැත්තට එනවා කියලා. ඉතින් විල් මෙතන ඉඳන් බලන් ඉද්දි පේනවා එයාගේ පැත්තට මේ එන්නේ අසරුවෙක් කියලා. ඉතින් මේ අසරුවගේ බේරෙන්න විල් හැමතැනම දුවනවා. ඒත් හරියන්නේ නැහැ. මේ වෙලාවේ විල්ට ඒ අසරුව පයින් ගන්න නිසා විල් එතන පල්ලමකින් වැටෙනවා. මේ වෙලාවේ විල්ව මේ අසරුවට අල්ලගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම විල් කියනවා ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ? ඔයාට මොනවද මගෙන් ඕනේ කියලා අහනවා. ඉතින් මේ වෙලාවේ මේ අසරුව කියනවා මට ඕනි සලකුණු කියලා. ඉතින් මේ වෙලාවේදී විල්ට තේරුම් ගන්න බෑ මේ අසරුව කියන දේ. ඒත් එක්කම මේ අසරුව කියනවා ඔයා මීට කලිනුත් මගේ පැන ගන්න උත්සාහ කළා. මම ඒ වැරදීම ආයි වෙන්න දෙන්නේ නැහැ. මට සලකුණු ටික දෙන්න කියනවා. ඔයාලට මතකනේ අර අසරුවම තමයි කලිනුත් අර ඔෆිසර්ස්ලා විදිහට විශ්වලාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ
විල්ව ග්‍රේතන් මහත්මිය මේරිමන් ඩෝසන් සහ ජෝර්ජ් බේරගන්න එන නිසා අසරුවට මුකුත් කරගන්න බැරි වෙනවා. මේ වෙලාවේදී මේරිමන්ට අර අසරුවා කියනවා මට දැන් ඔයාලත් එක්ක හැප්පෙන්න බැරි වුණත් මගේ බලය වැඩි වෙනවා. මට ඕනේ කරන්නේ දවස් 5ක් විතරයි. ඊට පස්සේ ඔයාලා ඇතුළු ඔයාලගේ මුළු වර්ගය සේරම විනාශ වෙලා යාවි. එහෙම කියලා මේ අසරුවා විල්ට සුබ නත්තලක් කියලා. එයා තෑග්ගක් දීලා එතනින් යනවා. මේ වෙලාවේ විල්ට ඒ දුන්නු තෑග්ග මේරිමන් අරන් විල්ට කියනවා අපේ පස්සෙන් එන්න කියලා. ඉතින් විල් අහනවා කොහෙටද කියලා. මේරිමන් කියනවා කාලය හරහා තමයි අපි දැන්නේ යන්නේ කියලා. ඉතින් විල් මේ හතර දෙනත් එක තැනක දොරටුවකින් වෙනම කාලය හරහා යනවා. විල් එතන කලින් රෑ වෙලානේ තිබ්බේ. දැන් මෙයාලා දොරටුව හරහා ගියාම එතන දවල් වෙලා. ඉතින් විල්ට මේව දැක්කම මාර සතුටුයි. ඉතින් මෙයාලා විල්ව අරන් යනවා මාලිගාවට වගේ තැනකට. ඉතින් විල් ඒ මාලිගාවේ දොරටුව විවෘත කරගෙන ඒ මාලිගාවට ඇතුල් වෙනවා. විල් මේ වෙලාවේ මේරිමන්ගෙන් අහනවා මම මේ ඉන්නේ කොහෙද කියලා. ඉතින් මේරිමන් කියනවා මේ තන තමයි මහා ශාලාව කියන්නේ. අපේ බලවත්ම ස්ථානේ. මෙතනට කාටවත් ඇතුල් වෙන්න බෑ අපේ ආරාධනාවෙන් හැර. ඉතින් විල් මේ වෙලාවේ ඔයාලා කවුද කියලා අහනවා. ඉතින් මේරිමන් කියනවා අපි තමයි පැරැන්නෝ. අපි තරුණ අයවත් වයසට යන අයවත් නෙවෙයි. අපි කාලයට පිටතින් ඉන්න අය. මේ වෙලාවේ මේරිමන් කියනවා ඔයා තමයි අපේ අයගෙන් ඉපදුණු අන්තිම කෙනා. ඔයා තමයි සලකුණ හොයන්න කියලා කියනවා. මේ වෙලාවේ විල් අහනවා මේ සලකුණ ගැන හැමෝම මගෙන් ඉවරයක් නැතුව අහනවා. ඒක මම ඇත්තටම අවංකව මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ග්‍රේතන් මහත්මිය කියනවා අපි තමා පැරැන්නෝ. අපි ආලෝකයට තමා සේවය කරන්නේ. අර අඳුරු අසරුව සේවය කරන්නේ අඳුරට. මේ අඳුර නැගී සිටිනවා විල්. ඒ වෙලාවට ආලෝකයේ බලය නැවත පිහිටවන්න ඕන කෙනා තමා ඔයා. මේ වෙලාවේ විල් ග්‍රේතන් මහත්මියට කියනවා ඔයාලට මොකක් හරි වැරදිලා තියෙනවා. සමහර විට ගවේෂකයා මම නොවෙන්න පුළුවන්. ඉතින් මේරිමන් කියනවා අවුරුදු 10 ගානකට කලින් මේ ස්ථානයේ විශිෂ්ට යුද්ධයක් සටන් වැටීමක් සිදු වුණා. ආලෝකයයි අඳුරයි අතරේ ඒ සටනේ ආලෝකය ජයග්‍රහණය කළා. එමගේ පෘථිවිය ආරක්ෂා වුණා. අඳුර ආලෝකයට පරාජය වුණා විතරයි. ඒ සදහටම විනාශ වුණේ නැහැ කියලා විල්ට මේරිමන් පැහැදිලි කරනවා. ඒත් එක්කම ග්‍රේතන් මහත්මිය කියනවා ආලෝකයෙහි බලය ආරක්ෂා කරන්න එහි බලය වෙන් කරලා සලකුණු 6ක ස්වරූපේ සංගවලා තියෙනවා. ගවේෂකයා විසින් ඒ සලකුණු 6 සොයා ගන්නවා. මේ වෙලාවේදී විල් පැරැන්නන්ගෙන් අහනවා ඔයාලා හිතන්නේ මම ගවේෂකයා කියලාද? මේ විස්තර සේරම කියන්නේ ඔයාලා හරියටම මම තමයි හරිම ගවේෂකයා කියලා නිගමනය කරනවා විතරයි නේද? ඔයාලට වරදින්න පුළුවන් නේද කියලා මේ වෙලාවේ විල් අහනවා. ඉතින් මේ වෙලාවේ මේරිමන් කියනවා ඔයාගේ 14 වෙනි උපන්දිනේදී ඔයාට මුලින්ම සලකුණු ගැන දැනෙන්න ගන්නවා. ඒත් එක්කම එය අඳුරට දැනෙනවා. දවස් 5කට පස්සේ ඒ අසරුවා එයාගේ උපරිම ශක්තියට පැමිණෙනවා. අඳුරු අසරුවා උපරිම ශක්තියට එද්දී ඔයාට සලකුණු 6ම තිබ්බොත් එයාත් එක්ක සටන් කරන්න පුළුවන් වේවි කියලා මේරිමන් කියනවා. විල් මේ වෙලාවේ කියනවා මම සලකුණු 6 හොයාගන්න දන්නේ නැහැ. ඒවා හොයාගන්න ක්‍රමයක් තියනවද කියලා අහද්දී ග්‍රේතන් මහත්මිය පොතක් පෙන්නලා කියනවා මෙන්න මේ පොත කියවන්න පුළුවන් වෙන්නේ ගවේෂකයට විතරයි. මේ පොතෙන් ඔයාට කියලා දෙවි කොහොමද සලකුණ හොයාගන්නේ කියලා. ඒත් එක්කම ග්‍රේතන් මහත්මිය කියනවා ඔයා විශේෂයි විල්. ඔයා 7 වෙනි පුත්‍රයාගේත් 7 වෙනි පුත්‍රයා. මේක අහද්දිම විල් කියනවා ඔයාලට වැරදිලා. හරියටම අපේ පවුලේ මට ඉන්නේ අයියලා 5 දෙනෙක් විතරයි. මං හිතන්නේ ඔයාලට වැරදිලා. ඔයාලා හොයන කෙනා මම නෙවෙයි කියලා. එයාලට සමාව ඉල්ලලා යන්න හදද්දි මේරිමන් අර අසරුවා දුන්න නත්තල් තෑග්ග විල්ට දීලා කියනවා ඔයාට දවස් 5කට පස්සේ අඳුරු අසරුවා දින්නුවොත් මොකද වෙන්නේ කියලා ඔයා තෑග්ගෙන් ඔයාට බලන්න පුළුවන් කියලා කියනවා. ඉතින් විල් ඒක ඒ වෙලාවේ ඇනලා බලනවා. මේ වෙලාවේ විල් දකිනවා විල්ව වතුරේ ගිලිලා එයාට බේරෙන්න බැරුව හිර වෙලා ඉන්නවා. ඒත් එක්කම අර අඳුරු අසුරුව එයාලගේ හැම දෙයක්ම විනාශ කරලා දානවා. මුළු ලෝකේ පුරාම අඳුර පතුරවනවා. ඒ දෙත් එක්කම විල්ව එයා ඉන්න ඇත්ත ලෝකේ සිහියනවා. ඉතින් විල් ගෙදර ගියාම අයියලා හැම වෙලේම විල් කොහෙද ගියේ ඇයි ආවේ නැත්තේ කියලා වගේ එක එක ප්‍රශ්න දිගටම අහන නිසා විල්ට එපා වෙලා කේන්ති ගිහින් එයාලව තල්ලු කරනවා. ඉතින් අයියලා දෙන්නව තල්ලු කරද්දි ඒ දෙන්න ඈතටම විසි වෙලා යනවා. ඉතින් විල් මේ වෙන සිදුවීම් හැම දෙයක්ම ඉන්ටර්නෙට් එකේ හොයනවා.
ඒ වෙලාවේ විල්ට ඉන්ටර්නෙට් එකේ හොයපු දේවල් ප්‍රින්ට් අවුට් අරගෙන විල් ගිහින් තාත්තගෙන් අහනවා. මොකද තාත්තා භෞතික විද්‍යාව සම්බන්ධ දේවල් දන්න නිසා. විල් අහනවා ආලෝකය සහ අඳුර ගැන එයාලා දෙගොල්ලෝ අතර සටන් ඇතිවෙනවද? එහෙම සටනක් ඇතිවුණොත් අඳුරට දිනන්න පුළුවන්ද කියලා අහනවා. ඒත් මේ වෙලාවේ විල්ගේ තාත්තා කියනවා භෞතික විද්‍යාවේදී දිනන අය පරදින අය කියලා දෙයක් නෑ විල්. එහෙම දෙයක් නෑ කියනවා. විල් මේ වෙලාවේදී කියනවා අඳුර කියන්නේ නිකම්ම කළුවරක් නෙවෙයි. ඒට පුළුවන්ද කාට හරි තුවාල කරන්න කියලා විල් අහනවා. මේ වෙලාවේ තාත්තා කියනවා විල් ඔයාගේ කාලේ මේවට නාස්ති කරන්න එපා. ඔයා ළමයෙක්ගේ වයසේදී පොඩ්ඩක් විනෝද වෙන්න විතරයි ඕනේ. ඔයා සතුටින් ඉන්න වෙලාවට මේ වගේ දේවල් වලට කාලය යොදවන්න එපා. මට කරන්න වැඩ තියෙනවා කියලා. එයා විල්ට උත්තර දෙන්නේ නැහැ. මග අරිනවා. මේත් එක්ක පෙන්නනවා. ඇටික් එකේ අර ජනේලෙන් හිම පිරිලා ආයි ඇරෙන්න යනවා. ඉතින් විල් ගිහින් ඒක වහන්න හදද්දි ඒක ඇරිලා එතන හිම වැටෙන නිසා විල් එතනින් පඩිපෙලෙන් වැටෙනවා. මේ වෙලාවේදී එයාගේ කකුල වැදිලා කකුලත් උලුක් වෙනවා. මේත් එක්කම විල්ගේ කකුල බලන්න ගෙදරට ඩොක්ටර් කෙනෙක් එනවා. මේ වෙලාවේදී ඒ ඩොක්ටර් විදිහට වෙස්වලාගෙන ඉන්නේ අර අඳුරු අසරුවා. මේ වෙලාවේ මේ ඩොක්ටර් එක එක දේවල් කියලා විල්ගේ සලකුණු ඉල්ලනවා. මේත් එක්කම එයාගේ කකුලට අත තියලා මට දේවල් හොද කරන්නත් පුළුවන් කියලා විල්ගේ කකුල හොද ගන්නවා. ආයිත් අත තියලා නැත්නම් මට එක නරකම දෙයක් උනත් කරන්න පුළුවන් කියලා විල්ට රිද්දනවා. විල්ගේ අම්මා ඒ වෙලාවේ එතට එන නිසා අසරුවා නැගිටලා දොස්තර විදිහට නගපාලා කියනවා දුක් පෙනෙමින් ඉන්න එපා. මේක ලෝකේ අවසානය නෙවෙයිනේ. තාම ඒක ඉවර නෑ කියලා අමුතු හිනාවක් දාලා එයා ගෙදරින් පිටත් වෙනවා. ඉතින් විල් එයාගේ ඇටික් එකට ගිහින් එයා වැටෙද්දි එහා මෙහා වුණු බඩු අස් කරද්දි එයාට හම්බෙනවා එයාගේම නිවුන් සහෝදරයාගේ ෆොටෝ එක. ඉතින් මේ ගැන විල් අම්මගෙන් ඇහුවාම අම්මා කියනවා ඒ ඉන්නේ ඔයාගේ නිවුන් සහෝදරයා ටොම්. ඔයාලා දෙන්න ඉපදුනේ මිනිත්තු කිහිපයක වෙනසකින්. ඔයාලා ඉපදිලා සති දෙකකට පස්සේ රෑක කුණාටුවක් තිබ්බා. එදා මං ඔයාගේ නිවුන් සහෝදරයා තාත්තට බලාගන්න දීලා කිව්වා. ඒත් තාත්තට තිබ්බ වැඩත් එක්ක විනාඩි කිහිපයකට එයාව බලාගන්න බැරි වෙලා තියෙනවා. තාත්තා ඔයාගේ සහෝදරයා බලන්න යද්දි එයා අතුරුදහන් වෙලා තිබ්බා. අපි අවුරුදු ගාණක් හෙව්වත් අපිට එයාව හොයාගන්න බැරි වුණා. මේ සිද්ධිය නිසා තාත්තටත් එයාටම බැනගත්තා. තාත්තට ඒක නිසා ගොඩක් අවුල් ගිහින් තියෙනවා. අවුරුදු කීපයක් ගියාම අපිට එයා ගැන කතා කරන්නවත් බැරි වුණා. ඒක තමයි විල් අපි ඔයාට ඒ ගැන කිව්වේ නැත්තේ කියලා අම්මා කියනවා. මේ වෙලාවේ විල් අහනවා අම්මේ ටොම් ඉපදුනේ මට කලින්ද කියලා. අම්මා මේ වෙලාවේ ඔව් කියලා කියනවා. විල්ට මේ වෙලාවේ තේරෙනවා මේ නිමල් සහ ග්‍රේතන් මහත්මිය කිව්ව දේවල් ඇත්ත කියලා. ඉතින් විල් පැරන්නන් හම්බෙන්න යනකොට ආයමත් කාලය හරහා විල් මාලිගාවට යනවා. ඉතින් ඒත් එක්කම විල් අඩේ තියද්දි එයාගේ කකුලත් සුව වෙලා එයාට හොඳටම ඇවිදින්න පුළුවන් වෙනවා. ඉතින් විල් අර මාලිගාවට ගිහින් අර ගවේෂකයන්ට පමණක් කියවන්න පුළුවන් පොත එයා කියවන්න ගන්නවා. ඒ පොතේ කියවෙන්නේ සලකුණු 6ක් නිර්මාණය උනේ ආලෝකයේ බලය තැන්පත් කිරීමටයි. එය ගලකින්, ලෝකඩයකින්, යකඩයෙන්, දැවයෙන් සහ ජලයෙන්. නමුත් 6 වෙනි නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසාගේ හරය වන ආත්මේනි. සලකුණ සැඟවී ඇත්තේ කාලය තැනින් තැනේ. ඒ ගවේෂකයා විසින් සොයාගනු ලබයි. ඊට පස්සේ විල් අර නංගිට ගත්ත තෑග්ග පැරැන්නන්ට පෙන්නලා මේක බලන්න. මේ රටාවට කාලයේ බලපෑමක් නෑ. හරියට සැඟවුණු දෙයක් වගේ. ගමන් කරනවා වගේම ඒ සදාකාලිකව සිදුවන දෙයක්. මේ වෙලාවේ මේරිබට් කියනවා හරියටම ඒක සැඟවුණු හෝඩුවාවක් වගේ. ඒකෙන් සලකුණ ප්‍රකාශ කරනවා කියලා කියනවා. ඒත් එක්කම විල් ජෝර්ජ්ගෙන් මිටිය අරගෙන නංගිගේ අර මාලේ කඩලා බලනවා. ඒ මාලේ ඇතුලේ තිබිලා ගලින් හැදුණු සලකුණ හම්බෙනවා. දැන් විල් හොයාගන්න ඕනි සලකුණු 5යි. ඒත් එක සලකුණක් එයා නංගිට ගත්ත තෑග්ග වෙන මාලේ ඇතුලේ තමා තියෙන්නේ. ඒක තමා අර විල් මාලේ ගත්ත වෙලාවේ අමුතු විදිහට මාලේ සලකුණක් විල්ට පෙන්නලා තියෙන්නේ. මේ වෙලාවේ මේනිමන් කියනවා හැම සලකුණක්ම හොයාගන්න එක ලේසි නෑ. අඳුරු අසරුවටත් ඒ සලකුණ ඕන වේ. ඔහු විවිධ උපායන් මගින් ඔබට තර්ජනය කරන්න උත්සාහ කරයි.
ඉතින් විල් අහනවා මන් ඒ වෙලාවට ඔහුත් එක්ක සටන් කරන්නේ කොහොමද? මට බලයක් නෑනේ කියනවා. ඒත් මේ වෙලාවේ මේරිමන් කියනවා ඔබටම ඒ වෙලාවට ඔහුට මුහුණ දෙන්න ඉගෙන ගනීවි. ඔබට විශේෂ බලයන් තියෙනවා. ඔයාට ඒව පාවිච්චි කරන්න පුළුවන් කියනවා. මේ වෙලාවේ විල්ට තියෙන බලයන් මේරිමන් පැහැදිලි කරනවා. විල්ට පුළුවන් ආලෝකයට හෝ ගින්දර පාලනය කරන්න. එක එක වස්තුන් චලනය කරන්න සහ කාලය හරහා යන්න. මේ වෙලාවේදී විල් තමා මරු ප්‍රශ්නය අහන්නේ. එයාට පියාඹන්න පුළුවන් වේද කියලා මේරිමන්ගෙන් ඇහුවාම මේ වෙලාවේ මෙයාලා කියනවා අපි දැන් කිව්වේ බලයන් විතරයි ඔයාට තියෙන්නේ. පියාඹන්න නම් බැරි වෙයි කියලා කියනවා. ඉතින් විල් පැරන්නට සමුදීලා එයා ගෙදර ඇවිත් ලොකු අයියා එවපු බෙල්ට් එක දාගෙන ඒකේ එක ලොක් එකකට මේ එක සලකුණක් එයා දාගන්නවා. මං කිව්වේ විල්ට මේ හම්බුණු බෙල්ට් එක කතාවේ ඉස්සරහට ලොකු දෙයක් කරනවා කියලා. ඒ බෙල්ට් එකෙන් තමයි විල් එකතු කරන සලකුණු ඔක්කොම රඳවන්න පුළුවන්. ඒකෙන් තමා එයාට බලය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් පහෝදා පෙන්නන විල් සහ නගර හැමෝම නත්තල් කැරෝල් කියන්න පල්ලියට එකතු වෙනවා. නත්තල් කැරෝල් කියන්න වෙන්නේ නැති. ක්‍රිස්තියානි අය බලනවා නම් සමා වෙන්න. මම වැරදි දෙයක් කියනවා නම් ඔයාලා කමෙන්ට් එකේ දාන්න හරිද වැරදිද කියලා. ඉතින් මෙතනට අර අඳුරු අසරුව සහ එයා තව ආච්චි කෙනෙක් එක්ක එනවා. මේ වෙලාවේ පැරන්නනුත් මෙතනට එනවා. මේ වෙලාවේ මෙයාලා ගීතිකා කියන්න ගන්නකොට විල්ට දෙවැනි සලකුණේ ඉගිය ඒ පල්ලියේ ජනේලයකින් පේන්න ගන්නවා. විල් තව සලකුණක ඉගියත් හොයාගත්තා කියලා දැනගත්ත පැරන්නු විල් අරගෙන කාලය හරහා යනවා. විල් මේ වෙලාවේදී අහනවා අපි දැන් ඉන්නේ මේ මොන කාලෙද කියලා. මේරිමන් කියනවා මේ 13 වෙනි හෝ 14 වෙනි සියවසේට පසු කාලයක්. මේ වෙලාවේදී ග්‍රේතන් මහත්මිය කියනවා අපි ඉක්මන් කරමු විල්. අඳුරු අසරුව ඔබ සිටින තැන වර්තමානයේ හිටියා. එයා අනිවාර්යෙන් කාලය හරහා ඔබ දඩයම් කරන්න ඒවි. අපි ඉක්මන් කරන්න ඕනි කියද්දි මේ වෙලාවේ එකපාරට කපුටෙක් ඉස්සරහා වීදුරුවක් කඩාගෙන ඇවිත් මෙයාලට පහර දෙනවා. ඉක්මනට ක්‍රියාත්මක වුණු ග්‍රේතන් මහත්මිය මේ කපුටවත් ඉවරයක් කරන්න පුළුවන් වෙනවා. මේ කපුට ආවා කියන්නේ අනිවාර්යෙන් අඳුරු අසරුව ළඟම ඉන්නවා කියන එක. මේ වෙලාවේ මොකෙක් හරි අමුතු ලොකු සතෙක් එනවා කියලා මෙයාලට ඇහෙනවා. මේ වෙලාවේ ඩෝසන් සහ ජෝර්ජ් මේ මකරෙක් වෙන්නේ නැති. නෑ එහෙම වෙන්න බෑ කියලා මේ දෙන්න වයින් බෝතලයකට ඔට්ටු අල්ලනවා. ඒත් ඇත්තටම එන්නේ ඒ මකරෙක් නෙමෙයි. අර අඳුරු අසුරුවත් එක්ක ආපු ආච්චි. මේ වෙලාවේ ග්‍රේතන් මහත්මිය කියනවා ඈගෙන් ප්‍රවේශම් වන්න. ඇය ඔබට පේන දේම නෙවෙයි කියලා කටගන්න වෙන්නේ නෑ. මේ ආච්චි සර්පයේ ගොඩකට වෙනස් වෙන්න ගන්නවා. මේ වෙලාවේ මේරිමන් විල්ට සලකුණ හොයාගන්න කියලා කෑ ගහද්දි එතන අර සලකුණ තියෙන දොරක් පැත්තේ ඇරෙනවා. ඒකත් දැක්ක මේරිමන් අර සර්පයෝ විල්ට අල්ලගන්න ළඟට එද්දිම විල්ව අර දොරට තල්ලු කරලා විල්ව ආරක්ෂා කරනවා. ඉතින් විල්ව තල්ලු වෙලා එතන ඇතුලේ ගුහාවට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ මේ ගුහාව අස්සෙන් විල් යද්දි පෙරන්නන්න අර සර්පයෝ හිර කරගෙන ඉන්නේ. මේ වෙලාවේ මේරිමන් කෑ ගහලා කියනවා ඉක්මනට සලකුණ හොයාගන්න විල්. ඔයාගේ බලය පාවිච්චි කරන්න කියලා කියනවා. මේ වෙලාවේ මේරිමන් කියන දේ ඇහිලා විල් ආලෝකය දෙන්න කියනවා විතරයි. ගුහාව ඇතුලේ තියෙන සොහොනේ නින්දරේ ආලෝකය දෙනවා. ඒත් එක්කම පෙන්නන විල් ඉන්න ගුහාවට අර සර්පෙක් රිංගලා විල්ට දෂ්ට කරන්න එනවා කියලා. මේ වෙලාවේ විල් දකිනවා එතන සොහොනේ තෝමස් ස්ටැඩ් කියලා නමක් තියෙනවා. මේ වෙලාවේ විල්ට පැරන්නන් හරි අමාරුයි කියනවා විල් ඉක්මන් කරන්න කියලා. ඉතින් විල් එයාගේ බලය පාවිච්චි කරලා එයා ඒ සොහොනේ දොර අනිනවා. ඒ වෙලාවේ අර සර්පයන් විල් ඉන්න ගුහාවට ටිකෙන් ටික ලං වෙනවා. ඉතින් විල් ඒ සලකුණ ගන්න හදද්දිම අර සර්පය දෂ්ට කරන්න හදනවා. ඒත් ඒ දේ හරියන්නේ නැහැ. මොකද අර ඇටසැකිල්ලෙන් විල්ව ආරක්ෂා කරනවා. මේ වෙලාවේ විල් අර සලකුණ අරන් මම සලකුණ හොයාගත්තා කියලා කිව්වම ආයි කාලය හරහා හිටපු තැනටම එනවා. මේ වෙලාවේ ජෝර්ජ් සහ ඩෝසන් අඳුරු අසරුවට සහ ආච්චිට විහිළු කරනවා. ඒත් මේ වෙලාවේ අඳුරු අසරුවක් කියනවා ඔයාලගේ වෙලාවත් ඒ විදි මං ඒ වෙලාවට ඔයාලව බලා ගන්නම් කියනවා. විල් මේ වෙලාවේ මේරිමන්ගෙන් අහනවා මගේ මුතුන් බිත්තත් පැරැන්නෙක්ද කියලා. මේ වෙලාවේ මේරිමන් තෝමස් ස්ටැඩ් කියන්නේ නිකම් පැරැන්නෙක් විතරක් නෙවෙයි. ඔහු නිර්මාණකරුවෙක්. ඉස්සර අඳුර විසින් විවිධ තර්ජන ඇති කරන විට අපිටත් හොරෙන් ඔහු මේ සලකුණු රහසිගතව නිර්මාණය කළා. ඔහු අපිට කිව්වේ ඒවා වලින් 5ක් පොදු වස්තුන් වලින්. නමුත් 6 වෙනි සලකුණ කවදාවත් හොයාගන්න බැරි දෙයක්. මොකද ඒක හැංගුණු දෙයක් නොවන නිසා. ඉතින් විල් අහනවා මං කොහොමද මේ සලකුණ හොයාගන්නේ? ඉතින් මේරිමන් මේ වෙලාවේ විල්ට මතක් කරනවා ඔයා තමයි ගවේෂකයා. ඔයා තමයි අපිට මඟ පෙන්වන්නේ.
ඔයාට විතරයි එහි අදහස තේරුම් ගන්න පුළුවන්. නිදහස් ආත්මය ආලෝකයේ බලය මුදා හරින්න දෙන්න. මේ කතාව කිව්වා විල් මේරිමන්ගෙන් අහනවා ඒක එයාගේ ආත්මයද කියලා. මේ වෙලාවේ මේකට උත්තර මේරිමන් දෙන්නේ නැතුව විල් එක්ක යනවා. මේ වෙලාවේ පෙන්නනවා විල්ගේ තාත්තා ආලෝකය සහ අඳුර ගැන කරපු රිසර්ච් පේපර්ස් විසි කරලා දානවා. ඒත් එක්කම අර අඳුරු අසුරුව රාත්‍රියේ කළු ලෝගුවක් දාගත්ත කෙනෙක්ව හම්බෙනවා. මේ වෙලාවේ අඳුරු අසුරුව කියනවා මගේ බලය දවසින් දවස වැඩි වෙනවා. තව දවස් 3කින් උපරිම මට්ටමට එනවා. නමුත් ගවේෂකයාට සලකුණු දෙකක් තියෙනවා. එයා සලකුණු හොයාගන්න එයාගේ බලයත් වැඩි වෙනවා. මට ඕන දේ අරගෙන එන්න. ඊට පස්සේ ඔයාගේ දීමනාව අරගන්න පුළුවන් කියලා අසුරුව එතන යනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලනවා නම් දැන්ම channel එක subscribe කරන්න. ඊට පස්සේ පැත්තෙන් එන notification bell icon එක click කරලා මං වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්නලා ගන්න. පුළුවන් නම් support එකක් විදිහට like එකකුත් දාන්න. එතකොට තමයි මගේ වීඩියෝස් තවත් අයට recommend කරන්නේ. හරි අපි යමු වීඩියෝ එකට. මේ වෙලාවේ පෙන්නනවා අර විල් කැමැත්තෙන් ඉන්න කෙල්ල අයියත් එක්ක එයාලේ ගෙදරට එනවා. ඉතින් විල් දුකෙන් ඒ දිහා බලන් ඉන්නවා. මේ කෙල්ල විල් ගාවට ඇවිත් එතන තියෙන දිලිසෙන කුඩු ටිකක් අතට අරන් ඒවට පිම්බාම ඒ කුඩු අර සලකුණ විදිහට කැරකිලා නැති වෙලා යනවා. ඉතින් විල් යහනවා මේ කෙල්ලගෙන් ඔයත් පැරැන්නෙක්ද කියලා. ඉතින් මේ කෙල්ල කියනවා මම ආවේ ඔයාව බලලා යන්න කියලා. හැබැයි මෙහෙම කියද්දි මට සැකයක් ආවා. ඇත්තටම මෙයා පැරැන්නෙක් නම් ග්‍රේතන් මහත්මිය මේරිමන් ජෝත් සහ ඩෝසන් ගාවනේ ඉන්න ඕනේ. ඇයි මෙයා එයාලත් එක්ක නැතුව වෙනම ඇවිත් කතා කළේ? අපි බලමු කතාවේ මොකද්ද වෙන්නේ කියලා. මේත් එක්කම විල්ගේ ගෙදර එළියෙන් තියෙන පුටුවක අර අඳුරු අසුරුව ඉඳගෙන ඉන්නවා. මේ වෙලාවේ විල්ගේ දෙවෙනි අයියා මේ වෙලාවෙදිම එළියට ගමනක් යන්න ගෙදරින් පිටත් වෙද්දි මේ අඳුරු අසුරුව හම්බෙනවා. ඒ වෙලාවේ මේ දෙන්න කතා කර ඉන්නවා පෙන්නනවා. මේත් එක්කම විල් අර කෙල්ලව එයා තියන් ඉන්න එක පවර්ස් පෙන්නනවා. මේ වෙලාවේ අර බස් එකේදී දාලා ගිය රතු සලුවත් විල් මේ කෙල්ලට දෙනවා. මේ වෙලාවේ මෙයාගේ අයියා සහ කෙල්ල අතර සම්බන්ධය ගැන විල් මේ කෙල්ලගෙන් අහන්න හදද්දි මේ කෙල්ල කියනවා විල් ඔයාට මීට වඩා වැදගත් වැඩක් තියනවා නේද? ඒ දේවල් වලට කාලය ලොමු කරන්න කියනවා. ඒත් එක්ක මෙයාගේ අයියා එන නිසා මේ කෙල්ල මෙතනින් අයියත් එක්ක යනවා. මෙතනදී විල්ට අයියා විහිළු කරද්දි විල්ට කේන්ති යද්දි එතන තිබ්බ පිහියක් එයාගේ අයියාගේ ඇඟේ නොවැදී 99 බේරෙන්නේ. හොඳම දේ අයියා මේ වදින එකවත් දන්නේ නැහැ. මෙතනදී තේරෙන දේ තමයි විල්ගේ හැඟීම් එක්කත් මේ බලය වැඩ කරනවා. ඉතින් විල් මේ වෙලාවේදී එයාගේ දුක කියන්නේ මේරිමන් ගාවට ගිහින් එයාගේ දුක කිව්වහම කෙල්ලෙක්ට ඔයාව අවුල් කරන්න දෙන්න එපා. ඔයාට මීට වඩා වැඩ තියෙනවා. ඔයාට තව දවස් 3යි තියෙන්නේ. ඉතින් සලකුණු ටික හොයාගන්න කියනවා. මේ වෙලාවේදී විල්ගේ දුක මේරිමන් අහන්නේ නැති නිසා එයා එතන පාලමුඩට ගිහින් එයාගේ දුක පිට කරන්න ගන්නවා. ඇත්තම කිව්වොත් මේක නිසා වෙන්නේ එතන තියෙන හැම දෙයක්ම ගින්දරින් විනාශ වෙන එක. මේ වෙලාවේ ඈත ඉඳන් මේරිමන් සහ ග්‍රේතන් මහත්මිය බලාගෙන ඉන්නකොට මේරිමන් කියනවා විල් ඇයි මෙහෙම හැසිරෙන්නේ? එයාට තේරෙන්න ඕනි එයා බලය පාවිච්චි කරද්දී එයාගේ බලය අඩු වෙනවා කියලා. ඉතින් ග්‍රේතන් මහත්මිය කියනවා එයා ඔයා ගාවට ආවේ එයාගේ දුක අඩු කරගන්න. ඒත් ඔයා කරේ විල්ගේ යුතුයකම ගැන මතක් කරපු එක. ඒත් එයාගේ දුක ඔයා අහගෙන හිටපු නැති නිසා එයා දුක පිට කරන්නේ මෙහෙමයි කියලා මේරිමන්ට කියලා දෙනවා. මේ වෙලාවේ විල් දුකෙන් ඉද්දි එයා ගාවට එයාගේ නංගි එනවා. විල් ගෙදරින් පිට වුණ වෙලාවේ විල්ගේ පස්සෙන් නංගිත් ඇවිත්. එයා අහනවා ඔයා හොඳින්ද? ඔයා මේ මොනවද කරන්න කියලා. ඉතින් විල් කියනවා මුකුත් නැහැ. කිසි දෙයක් කරන්න නැතුව හිටියා කියලා කියනවා. මේ වෙලාවේදී පරිසරය වෙනස් වෙනවා තේරිලා විල් අහස බලද්දි කුණාටුවක් විදියට හැදිලා අහසේ සලකුණ පේන්න ගන්නවා. මෙතනින් පස්සේ වෙන දේ විල් දන්න නිසා එයා නංගිට කියනවා මල් ළඟින්ම ඉන්න කියලා. මේ වෙලාවේ විල් කාලය හරහා පරණ යුදෙව්වන් ඉන්න තැනකට යනවා. ඉතින් මුකුත් හිතාගන්න බැරි නංගි මොකද්ද උනේ කියලා ඇහුවා විල් කියනවා අපි දැන් කාලය හරහා ආවේ කියලා. විල් නංගිවත් අරන් හැංගෙන්න යනවා. මෙතන හැමතැනම යුදෙව්වන් සටන් කරන නිසා මෙයාලා මේ වෙලාවේ හැංගෙද්දි පොඩි පූසෙක් ඉන්නවා දකින්න. විල්ගේ නංගි. ඒ පූසත් අරගෙන තමයි මෙතන හැංගෙන්නේ. මේ වෙලාවේදී විල් සලකුණ කොහේ ඇද්ද කියලා හොයද්දි ඒක එක සටන්කරුවෙක්ගේ පලිහට පොරවක් වැදුනහම ඒකේ දූවිලි වලින් අර සලකුණ හැදෙනවා කියලා විල් දකිනවා. මේ වෙලාවේ සටන් කරන මිනිස්සයා ඒ පලිහ බිම දාලා යනවා. ඒත් මේ වෙලාවේ විල් පලිය ගන්න යන්න හැදුවත් වෙන සටන් කරන රණකාවියෙක් ඒ පලිය අරන් ගෑනු කෙනෙකුයි ඒ පලියයි අරන් බෝට්ටුවට නැගලා පැන ගන්න හදනවා. මේ වෙලාවේ විල් නංගිට කියනවා අපිට අර රණකාමිය අරන් යන පලිය අරගන්න වෙනවා. මොකද අපිට ගෙදර යන්න තියෙන එකම විදිහ ඒක විතරයි. මේ වෙලාවේ අර රණකාමියා
පලිහත් බෝට්ටුවට දාලා යන්න ලෑස්ති වෙද්දී විල් නංගිත් එක්ක හොරෙන් ඇවිත් අර පලිහ ගන්න හදනකොටම අර නංගි ගාව ඉන්න කිටියා සද්ද කරන නිසා විල්ට එතන රණකාමියාට අහු වෙනවා. ඉතින් මේ වෙලාවේ විල්ව මේ රණකාමියා උස්සලා වතුරට විසි කරනවා. ඒත් එක්කම විල්ගේ නංගිත් බය වෙලා කෑ ගහනකොට මේ රණකාමියා නංගිවත් අල්ල ගන්නවා. මේ වෙලාවේ නංගිට මුකුත් කරන්න එපා කියලා විල් කෑ ගහගෙන මේ රණකාමිය ගාවට එන නිසා විල්ව උස්සලා ගොඩට ගන්නවා. ඒත් එක්කම විල් ඔරලෝසුවේ එලාම් එකේ සද්දයක් ඇහෙන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේ රණකාමියා මේ ඔරලෝසුවට කැමති වෙන නිසා විල් මේ රණකාමියත් එක්ක ඔරලෝසුව වෙනුවට පලිහ මාරු කරගන්නවා. මේ රණකාමියත් ඒකට එකඟ වෙනවා. මේත් එක්කම විල්ට තුන්වෙනි සලකුණත් මේ පලිහ ඇතුලේ තිබිලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වෙලාවේ විල් සලකුණ ගන්න නිසා නංගිත් එක්ක ආයි වර්තමාන ලෝකෙට එන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙලාවේ නංගිට විල් කියනවා ඔයා ගෙදර යන්න මම පස්සේ එන්නම් කියලා. මේ වෙච්ච දේවල් කාටවත් කියන්න එපා කියලා නංගිව ගෙදර යවනවා. මේ වෙලාවේ මේරිමන් ඇවිල්ලා විල්ගෙන් එයා හැසිරුණු විදිහට සමාව ඉල්ලනවා. වගේම විල්ගේ දුක මේරිමන්ට කියන්න ගන්නවා. විල් මේ වෙලාවේ එයාගේ දුක හැඟී සේරම කියලා එයාගේ දුක නැති කරගන්නවා. මේ වෙලාවේදී විල් මේරිමන්ට කියනවා මට මේ දේ කරගන්න බැරි වෙයිද? මන් මේ දේ අසාර්ථක වෙයිද කියලා. මේ වෙලාවේදී මේරිමන් විල්ගේ විශ්වාසය ඇති කරන්න කියනවා. ඔයාව විශ්වාස කරන්න. ඒක ඔයාට පුළුවන්. පුංචි ආලෝකයක් වුණත් අන්ධකාරයේදී දිලිසෙනවා කියලා. විල්ගේ විශ්වාසය ඇති කරලා ගෙදර යනවා. මේත් එක්කම කළු අසුරුවට තවත් කේන්ති ගිහින් අර කළු ලෝගුව දාන් ඉන්න කෙනාට කියනවා අර කොල්ලගාව දැන් සලකුණු 3ක්ම තියෙනවා. ඔයා දන්නවා ඒකට මොකද කරන්න ඕනි කියලා. ඒත් එක දෙයක් දැනගන්න. ඔයා විතරක් නෙවෙයි මන් මේකට යොදවපු එකම කෙනා. ඔබ මට උණු පොරොන්දුව හැටියට සලකුණු ටික ගෙනල්ලා දෙන්න. නැත්තම් මං ඔබට දුන්නු දේ ආයි මම මටම ගන්නවා කියනවා. අර කළු ලෝගුව දාගෙන පුද්ගලයා ආයි හැරිලා යනවා. මේත් එක්කම අඳුරු අසුරුවත් ගවේෂකයෝ මගේ උදහස බලාගන්න කියලා දරුණුම හිම කුණාටුවක් ඇති කරලා පිට වෙලා යනවා. මේ වෙලාවේ පැරැන්නෝ කතා වෙනවා අපේ ගවේෂකයාට තියෙන්නේ තවත් පොඩි කාලයක්. සමහර විට එය ප්‍රමාණවත් නොවෙන්නත් පුළුවන් කියලා මෙයාලා නිගමනය කරනවා. මේත් එක්කම නගරේ තියෙන හිම කුණාටුව එන්න එන්නම වැඩි වෙනවා පෙන්නනවා. ඒ දවසේ රෑ විල් සහ මැක්ස් කෑම හොයන කඩේට පිටත් වෙනවා. ඉතින් විල් මේ කඩේ දොරෙන් ඇතුළට බලලා අයියට කියනවා මේ කඩෙන් කෑම මුකුත් නැහැ කියලා. අපි ගෙදර ගිහින් තියෙන කෑමක් කමු කියලා යන්න හදද්දි මැක්ස් හරි අමුතු විදිහට කතා කරන්න ගන්නවා. ඔයාලට මතකනේ මැක්ස් එක්කත් අර අඳුරු අසුරුව කතා කළානේ. එයා අයියව නිකන් මෝහණය කරලා වගේ කතා කරන්න ගන්නවා. මේත් එක්කම එතන තියෙන බෙල් එකත් වදින සද්දේ ඇහිලා ඒ බෙල් එක දිහා විල් බලනවා. ඉතින් හතරවන සලකුණේ ඉගිය විල්ට මේ බෙල් එකෙන් හම්බ වෙනවා. ඉතින් විල් සහ අයියා කාලය හරහා 1699 වෙනි අවුරුද්දට යනවා. මේත් එක්කම විල්ට මැක්ස් සලකුණ ගැන දැනුණද ගවේෂකයෝ කියලා අයියා විල් එක ගහගන්න පටන් ගන්නවා. විල් මේ වෙලාවේදී කියනවා මේ ඉන්නේ ඔයා නෙවෙයි අයියේ. හරි සිහියට එන්න කියලා මැක්ස්ට කිව්වා. මැක්ස් එක දිගටම විල් එක්ක රණ්ඩු කරනවා. මේත් එක්කම මැක්ස් එතන වැටෙද්දි එතන තියෙන තැබෑරුවකට විල් ටක් ගාලා පැන ගන්නවා. මේ වෙලාවේදී විල්ට එතන තියෙන බෙල් එකකින් සලකුණ හම්බෙලා ගන්න හැදුවත් අයියා ඇත්තට ඇවිල්ලා විල්ට සලකුණ ඉල්ලලා කරදර කරන නිසා එතන සලකුණ මග යනවා. ආයෙත් වර්තමාන ලෝකෙට එන විල්ගෙන් අයියා අහනවා ඔයාට සලකුණ දැනුනේ නේ? දැන්ම ඒ සලකුණ දෙන්න කියනවා. මේත් එක්කම අයියා පිහිය අරන් තර්ජනය කළා ඔක්කොම සලකුණු ටික ඉල්ලනවා. මේත් එක්කම විල් අයියට තේරුම් කරනවා අදුර ඔයාව පාවිච්චි කරනවා මැක්ස්. ඌ ඔයාගේ බය පාවිච්චියට ගන්නවා. විල් මේ වෙලාවේ අයියට කැම්පස් එකේ පැනලා ආපු එක ගැන ඔයා ආපසු යන්නේ නැහැ කියන එක විල් දන්නවා කියන එකයි මැක්ස් මෙතනින් පැනලා ආපු එක අම්මයි තාත්තයි දැනගනීවි. ඔයා විභාග කීපයක් ෆේල් වුණා කියලා. ඒක ලොකු දෙයක්ද? ඔයා ඒ දෙයට මුහුණ දෙන්නේ මෙහෙමද කියලා අහනවා. මේ වෙලාවේදී ඔයා ඒකෙදි තනි වෙන්න අවශ්‍ය නෑ කියලා විල් අපි හැමෝම ඔයාට ආදරේ කියලා කිව්වහම අයියා අන්තිමට 9යි කියලා කියද්දි විල් මේ වෙලාවේ අයියට පියවි සිහියට එන්න එක පාරයි ගහන්නේ. අයියා පිටිපස්සට විසි වෙලා යනවා. අයියා පොඩ්ඩක් ඒ වෙලාවේ සිහිය නැති වෙනවා. මේ එක්කම විල් එතන තියෙන කුලෙක්ගේ අනුරූපයක් දැකලා ඒක ඇරලා බැලුවාම ඒ කුකුලගේ බෙල්ලේ තිබ්බ සලකුණ විල්ට හොයාගන්න පුළුවන් වෙනවා. දැන් විල්ට සලකුණු 4ක් තියෙනවා. මේත් එක්කම විල්ගේ අයියට සිහියනවා. ඉතින් මේ වෙලාවේ මැක්ස් විල්ගෙන් අහනවා
එයාට මොකද උනේ කියලා. ඉතින් විල් මේ වෙලාවේදී ඔයාගේ කකුල ලිස්සලා බිමට වැටුණා කියලා අයියත් එක්ක ගෙදර එන්න ගන්නවා. විල් ගෙදර ගියාම අයියා ගිහි තාත්තට එයා කැම්පස් එක ගැන ඇත්තම විස්තරේ තාත්තට පැහැදිලි කරන්න යනවා. ඉතින් විල්ට අයියා ඇත්තම කියන්න යනවා කියලා දැකලා මාර සතුටක් එනවා. මේත් එක්කම අර විල් අන්තිමට සලකුණ ගත්ත තැන බලන්න අඳුරු අසුරුව ඇවිත් ඉන්නවා පෙන්නනවා. මේ වෙලාවේ ජෝත් සහ ඩෝසනුත් මෙතනට එනවා. ඉතින් අඳුරු අසුරුව අහනවා මේ වෙලාවේ එහෙ මෙහෙ යන්නේක හොඳ නැහැනේ. ඇයි ඔයාලා ආවේ කියලා. මේ වෙලාවේ ඩෝසන් කියනවා අපි ආවේ ඔට්ටුවකට. අසුරුව අපි තවත් සැරයක් ඔබව පරාද කරනවා. අඳුරු අසුරුවට විහිළු කරන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මලබැන්න අසරුව මායාව පාවිච්චි කරලා එතනින් අතුරුදහන් වෙනවත් එක්කම එයාගේ කපුට හරහා මෙයාලට හානි කරන්න ගන්නවා. මේ වෙලාවේ නගරේ එන හිමකුණාටෝ එන්නෙන්නම දරුණු වෙන නිසා දැන් නගරේ විදුලියත් අවහිර වෙලා තියෙන්නේ. ඉතින් විල්ගේ පවුලේ අය කෑම ගන්නවා මේ වෙලාවේ පෙන්නනවා. ඉතින් විල්ගේ තාත්තා මේ වෙලාවේ බැටරි වලින් වැඩ කරන රේඩියෝ එකක් දානවා. ඉතින් මේකෙන් කියන්නේ රජය විසින් හදිසි ආවතාදත්වයක් ප්‍රකාශ කරනවා අපේ විශේෂඥයින් විසින් කියන්නේ මේ තත්වයට අඩුම තව සතියක්වත් යනතුරු පවතිනවා කියලා. ඔයාලා ප්‍රවේශමෙන් ඉන්න කියලා හැමෝටම අනුතුරු අඟවනවා. මේ වෙලාවේ තාත්තා කියනවා ග්‍රේතොන් මහත්මියගේ ගම් ගෙදර හැමෝටම නවතින්න එන්න කියලා පණිවිඩයක් කියවලා තියෙනවා. අපිත් එහෙට යමු. එයාලා එහි කෑමද ජෙනරේටර්ද හැමදේම තියෙනවා. ඉතින් අම්මත් කියනවා මෙහි අපේ කෑම හැමදේම ඉවරයි. අපි අද රෑම ලෑස්ති වෙමු. හෙට උදේම යමු කියනවා. මේ වෙලාවේදී විල් මේ වෙන දේවල් ගැන දන්න නිසා එයා කියනවා කුණාටුවත් තව දවස් 2කින් උපනිම වෙයි. එච්චර අපිට ඉතුරුලා තියෙන මුළු වෙලාව මේ දේ හොඳ අතට හැරුණේ නැතිනම් කවදාවත්ම ඒක හරියන්නේ නැති වෙයි කිව්වම ගෙදර හැම එක්කෙනෙම පුදුම වෙලා විල් දිහා බලන් ඉන්නවා. ඉතින් විල් අර තාත්තා විසි කරපු ලයිට් ඇන්ඩ් ඩාර්ක් ෆයිල් එක තාත්තට පෙන්නලා අහනවා තාත්තා ටොම් අතුරුදහන් වෙන දවසේ පරීක්ෂණ කළේ ආලෝකය සහ අඳුර ගැන නේද කියලා. ඇත්තද මේක කියලා ඇහුවාම තාත්තා කියනවා මම මේ පරීක්ෂණ කර කර ඉන්නකොට මට ටොම්වත් නැති වුණා. ඒක මගේ වැරැද්දක්. මට සමාවෙන්න විල් කියනවා. ඉතින් මේක තාත්තගේ වැරැද්දක් නෙවෙයි කියලා විල් තාත්තට තේරුම් කරනවා. ඊට පස්සේ පහුවදා මෙයාලා කුණාටුව අස්සේ යනවා ග්‍රේතන් මහත්මියගේ ගෙදරට. මෙයාලා පරිස්සමින් එහෙට යනවා. ඉතින් මේ වෙලාවේ මේරිමන් අහනවා අපිට සලකුණු 4ක් දැන් තියෙනවා. අපි ඉක්මනට අනිත් සලකුණු දෙක හොයාගන්න ඕනේ කියලා විල්ට කියනවා. විල්ට ආයෙත් මේරිමන් හෙට දවස තමයි අන්තිම දවස කියද්දි විල් කියනවා මන් 5 වෙනි සලකුණු කොහොම හරි හොයාගත්තත් 6 වෙනි සලකුණු මට හොයාගන්න බැරි වෙයි. කිසිම අදහසක් මට ඒ ගැන නැහැ කියලා කියද්දි මට මේක කරගන්න බැරි වෙයි කියලා මේරිමන්ට කියනවා. ඉතින් මේරිමන් විල්ට කියනවා මම ඔයා මුලින් දැක්කම හිතුවේ අපෝ ළමයෙක්නේ රණකාමියෙක් නෙවෙයි. ඒත් මං ඒ හිතුව දේවල් වැරදි විල්. ඔයා ගොඩක් දුර ආවා. ගවේෂකයා සහ විල් ස්ටෑන්ඩ් කියන දෙකෙන්ම. ඒ නිසා විල් මං ඔයාව විශ්වාස කරනවා. ඔයා ඔයාට අවශ්‍ය කරන දේ හොයාගනි. මේත් එක්කම විල්ගේ මේරිමන් අහනවා කොහෙදද අපි ශක්තිමත් වෙන්නේ කියලා. ඉතින් විල් උත්තර දෙනවා මහා ශාලාවේදී කියලා. ඉතින් මේරිමන් කියනවා අඳුර එයා උපරිම ශක්තියට ආවහම අපිව එතනදී මුණ ගැහෙන්න කියලා. ඉතින් විල් මේ වෙලාවේදී කියනවා මගේ පවුලේ අනුතරේ දාලා මට එහෙම එන්න බෑ. නමුත් මේරිමන් කියනවා ඔයාගේ පවුලයට උදව් කරන්න තියෙන එකම විදිය අඳුර පරාජය කරන එක. සහ ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව කියනවා. මේ වෙලාවේ විල් ඩෝසන් තුවාල වෙලා ඉන්නවා දකිද්දි ඔයාලට මතකයිනේ අර වෙලාවේ අඳුරු අසුරුව පහර දුන්නා. ඉතින් මේ වෙලාවේ විල් අහනවා කොහෙද ජෝර්ජ් කියලා. මේරිමන් කියනවා ජෝර්ජ් අර වෙලාවේදී මිය ගිහින් කියලා. මේත් එක්කම අඳුරු අසුරුව ග්‍රේතන් මහත්මියගේ ගෙදර වලව්ව ගාවටම එනවා. ඒත් ඒ වලව්වට යන්න තියෙන පාලම හරහා අඳුරු අසුරුවට යන්න අමාරුයි. මොකද ඒ පාලම ආරක්ෂා කරලා තියෙන්නේ අසුරුවට එන්න බැරි වෙන්න. ඉතින් අඳුරු අසුරුව කියනවා ඔයාලගේ උගුල් වලට පුළුවන් මාව පරක්කු කරන්න විතරයි. ඒකෙන් වෙන්නේ ඔයාලා ඔතනම හිර කරගන්න එක වගේ දෙයක් කියලා. එතන තියෙන කුණාටුව වැඩි කරලා වලව්ව හැම වීදුරුවක්ම අයිස් වලින් බිඳවනවා. ඉතින් විල් ඇහැරෙද්දි අර වීදුරු කැඩිලා ඒවා වලින් අයිස් කැට ඇවිත් හැමෝම සීතලේ තමයි ඉන්නේ. වලව්ව හැමතැනකම ඒත් එක්කම අයිස් වලින් මිදිලා තියෙනවා මෙයාලා දකිනවා. ඉතින් මේ වෙලාවේ අඳුරු අසුරුව විල්ට ඇහෙන්න විතරක් කියනවා මට සලකුණු ටික දෙන්න. නැත්තම් ඔයාට ආදරය කරන අයට මම කරදර කරනවා කියද්දි විල් කියනවා අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒත් අර අසුරුව සලකුණු ඉල්ලනම තර්ජනය කරනකොට තමා විල් උඩ අයිස් වල මිදුණු අයිස් උල් තියනවා දකින්නේ. මේ වෙලාවෙදිම විල් කියනවා නැහැ මම උඹට සලකුණු දෙන්නේ නැහැ කියනවා. ඒත් එක්කම අසුරුව බලය පාවිච්චි කරලා එතන තියෙන අයිස් උල් වට්ටන්න ගන්නවා. මේ වෙලාවේ ඇතුළේ ඉන්න අයත් බොහොම අමාරුවෙන් තමයි බේරිලා ඉන්නේ. මේත් එක්කම අර කළු ලෝගෝ දාගත්ත පුත්කලා මේ අඳුරු අසුරුව ළඟට එනවා. අඳුරු අසුරුව කියනවා ළමයා මං හිතුවට වඩා දක්ෂයි. මට සලකුණු ටික ගෙනත් දෙනවා. එතකොට ඔහේ කවදාවත්ම වයසට යන්නේ නැහැ කිව්වහම ඒ ලෝගෝ බිමට දාලා හැරෙද්දි පේනවා ඒ ඉන්නේ අර කෙල්ල කියලා.
මට මුලින්දම මේ කෙල්ලව ඇල්ලුවේ නැහැ. මම නම් හිතන්නේ මේ කෙල්ල කියන එකත් හරි නැහැ. ඔයාලා බලන්නකො ඉස්සරහට තේරෙයි. මේත් එක්කම අඳුරු අසුරුව මිදිලා තිබ්බ සේරම හිම ටික වතුර බවට හරවලා ආයි ග්‍රේතන් මහත්තීගේ වලව්වට එවනවා. මේ වෙලාවේ විල්ට තේරෙනවා තවත් කරදරයක් ළඟ ළඟම එනවා කියලා. මේත් එක්කම වලව්ව හැමතැනම වතුර ගලන්න ගන්නවා. මේ වෙලාවේ අර කෙල්ල ඇවිත් විල් මෙතන ආරක්ෂිත නැහැ කියලා වලව්ව ඉහළම හලට විල්ව එක්කයි යනවා. මේ වෙලාවේදී මේ කෙල්ල විල්ගේ සලකුණු ටික ඉල්ලනවා. ඒත් මේ වෙලාවේ විල් සලකුණු දෙන්න අකමැති වෙනවා. එයා මේ කෙල්ලට කියනවා මගේ වගකීමක් ඒක. ඒව මම බලා ගන්න පුළුවන් කිව්වහම මේ කෙල්ල චාටුවක් දාලා විල්ගේ සලකුණු ටික ගන්න try කරනවා. ඔයාලා දන්නවනේ විල් මේ කෙල්ලට කැමැත්තෙන් හිටියේ කියලා. මේ වෙලාවේ විල් මේකට රැවටිලා මේ කෙල්ලට මේ සලකුණු ටික දෙන්න හදද්දිම විල්ට පස්වෙනි සලකුණේ ඉඟිය දැනෙන්න ගන්නවා. හොඳ වෙලාවට විල්ට අනිත් සලකුණු ගැන දැනුනේ. ඒක තියෙන්නේ එතන උඩ වීදුරු සීලිමක. ඉතින් මේ වෙලාවේ අර අඳුරු අසරුව අර කෙල්ලට බල කරනවා විල්ගේ සලකුණු ටික ගන්න කියලා. ඉතින් මේ වෙලාවේ සලකුණු ටික දෙන්න කියලා විල්ට බල කරන්න ගන්නවා අර කෙල්ල. ඒත් එක්කම විල්ලේ සලකුණු ටික දෙන්න බැහැ කියලා එතන තියෙන ඉටිපන්දා ආධාරකයක් අරන් අර වීදුරු සිවිලට විසගෙල්ලා එතනින් සලකුණ අරගන්නවා. ඉතින් කේන්තිගේ අඳුරු අසරුව අර කෙල්ලට ඔහේ මාව අන්තිම වතාවටත් පැරැද්දුවා කියලා අර කෙල්ලව ටික ටික වයසට පත් කරනවා. ඇත්තටම මේ කෙල්ලෙක් නන් නෙවෙයි. ඉතින් ඒ ආච්චි එක දිගටම විල්ගේ සලකුණ ඉල්ලලා කරදර කරන්න ගියාම ඒ ආච්චිට විල් පව එක පාවිච්චි කරලා පැත්තකට විසි කරනවා. හොඳ වෙලාවට විල් මේ කෙල්ලට සෙට්ටුන් නැත්තේ. මේ වෙලාවේ පැරැන්නෝ විල්ගේ පවුල බේරගන්න මාර උත්සාහයක් දෙනවා. ඉතින් විල් මේ වෙලාවේ පස්වෙනි සලකුණත් අර බඳපඩියට දානවා. ඒත් එක්කම අර අසරුවා හැම තැනම අඳුරු පතුරවන්න පටන් ගන්නවා. ඉතින් විල් සහ පැරැන්නෝ ටික කාලය හරහා මහාශාලාවට ගිහින් තමයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මේරිමන් මේ වෙලාවේ කියනවා අඳුරු අසරුව දැන් උපරිම ශක්තියට ඇවිත් ඉන්නේ අපි එයාට එන්න දුන්නොත් මිසක් මේ ශාලාවට ඇතුළු වෙන්න බෑ. විල් ඉක්මන් කරන්න කියනවා. ඉතින් විල් කියනවා එයා ගාව තාම 6 වෙනි සලකුණ නැහැ. මට අඳුරු අසරුවත් එක්ක සටන් කරන්න වෙන්නේ නැහැ කියනවා. ඒත් මේරිමන් කියනවා ඔයා විශ්වාසය තියාගන්න. ඔයාට 6 වෙනි සලකුණ හොයාගන්න පුළුවන් කියලා මම දන්නවා. ඔයා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියනවා. මේ වෙලාවේ විල්ගේ පවුලේ අයගේ හඬින් විල්ට අඳුරු අසරුව කතා කරන්න ගන්නවා. අපිට ඇතුළට එන්න දෙන්න කියලා. මේ හඬවල් වලට රැවටෙන විල් ගිහින් දොර අරින්න යනකොට පැරැන්නෝ කියන දේවල් කනකටවත් ගන්නෙ නෑ. විල් ගිහින් එතන දොර අරිනවා. මේ වෙලාවේ විල්ගේ නංගිගේ හඬින් අසරුව ස්තුතියි විල් කියලා මුළු මහා ශාලාව පුරාම අඳුර පතුරවනවා. අඳුරු අසරුව මේ වෙලාවේදී අර විල්ට නත්තලට දුන්නු තෑග්ග මුණු පලිංගුව සලකුණ දුන්නේ නැති වුණොත් වතුරට විසි කරනවා කිව්වහම විල් කියනවා මම මැරෙන්න බය නැහැ කියලා. ඉතින් අඳුරු අසරුව කියනවා කවුද මේ පලිංගුවේ ඉන්නේ ඔයා කියලා කිව්වේ. මේක විසි කළොත් ඔයා නෙවෙයි මැරෙන්නේ. ඒ ඉන්නේ ඔයාගේ සහෝදරයා කියනවා. ඇත්තටම අර අඳුරු අසරුව නත්තල් තෑග්ග විදිහට දීලා තින්නේ එයාගේ සහෝදරයා ඉන්න පලිංගුව. ඇත්තටම විල් මේ වෙලාවේ හිතුවේ ඒ ඉන්නේ එයා කියලා. ඉතින් මේ වෙලාවේ විල් ටිකක් කල්පනා කරනවත් එක්ක මේ වෙලාවේ පැරැන්නෝ විල්ගේ විශ්වාසය ඇති කරන්න සැරෙන් සැරේ ඇවිත් විල්ව ආරක්ෂා කරලා අඳුරට බිලි වෙනවා. මේත් එක්කම අඳුරු අසරුව විසි එයාගේ සහෝදරයා හිටපු පලිඟුව වතුරට විසි කරනවා. මේත් එක්කම අඳුරු අසරුව කියනවා ඔයා දැන් තනි වෙලා ඉන්නේ කොල්ලෝ. ඔයාගේ සලකුණු පහෙන් මගේ බලයට සමාන වෙන්නේ නැහැ. ඔයා දැනටමත් පරාද වෙලා ඉවරයි කියලා විල්වත් අර පැරැන්න විසි කරපු අඳුරට විසි කරනවා. මේ වෙලාවේ අඳුර හරහා යද්දි මේරිමන් කියපු දෙයක් විල්ට මතක් වෙනවා. මම ඔයා විශ්වාස කරනවා විල්. ඔයාට ඕන දේ හොයාගනීවි. නිදහස් වූ ආත්මය ආලෝකයේ බලය මුදා හරිනවා කියපු කතාව මතක් වෙනවා. ඒත් එක්කම එතන සලකුණු පහම දිලිසෙන්න ගන්නවා. ඒ වෙලාවේ විල්ගේ ඇස් දෙකක් දිලිසෙන්න ගන්නවා. මේ වෙලාවේ තමා විල්ට තේරෙන්නේ විල්ගේ ආත්මය තමා 6 වෙනි සලකුණ කියලා. ඉතින් විල් ඒ දේ දැනගන්නවත් එක්කම හරියට අඳුරු අසුරුවගේ බලයට සමාන වෙනවා. ඉතින් විල්ට එකපාරටම ආපස්සට මේ දේ හරවන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙලාවේ අඳුරු අසුරුවට මමයි විල් ස්ටෑන්ඩ් 7 වෙනි පුත්‍රයාගේත් 7 වෙනි පුත්‍රයා මම කාලය හරහා ගමන් කරලා තියෙනවා. මම සලකුණු පහම හොයාගෙන තියෙන්නේ. 6 වෙනි සලකුණ හොයාගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒ දේ මා තුලයි සැඟවිලා තිබුණේ. මමයි 6 වෙනි සලකුණ මම ආලෝකයේ බලය නැවත පණ ගැන්නුවා කියද්දි අඳුරු අසුරුව අඳුර විල්ගේ පැත්තට එනවා. ඒත් ඒ හැම අඳුරක්ම විල් තනි අතෙන් නවත්තලා අර අඳුරු අසුරුවට විල්ගේ අයියා හිර කළා වගේම වීදුරු පලිඟුවක් අස්සේ ඒ අඳුරු අසුරුව හිර කරනවා. මේත් එක්කම හැමදේම යථා තත්ත්වයට ආයිත් පත් වෙනවා.
ඉතින් පැරැන්නෝ සියලු දෙනා මෙතනට එනවා. අර ජෝජුත් මෙතන ඉන්නවා. විල් මේ වෙලාවේ මේරිමන්ගෙන් අහනවා ඒක ඉවරයි නේද කියලා. ඉතින් මේ වෙලාවේ මේරිමන් කියනවා ඒක කවදාවත් ඉවරුනේ නැහැ. ඒත් අද හොඳ දවසක් කියලා කියනවා. මේ වෙලාවේ විල් පැරැන්නන්ට මම දැන් ගෙදර යන්න ඕනි කියද්දි ග්‍රේටන් මහත්මිය විල්ගේ නියුන් අයියත් අරගෙන එන ගමන් කියනවා මං හිතන්නේ ඔයා දැන් ගෙදර තව එක්කෙනෙක් එක්කන් යන්න ඕනි කියලා. මෙතන්ට එයාගේ නියුන් අයියව එක්කන් එනවා. ඉතින් විල් මේ වෙලාවේ ටොම්ට සතුටින් කියනවා තව කට්ටිය මට ඔයාට හඳුන්වලා දෙන්න ඕනි කියලා. අයියවත් එක්කරගෙන ගෙදර යන්න හදද්දි පැරන්නෝ විල්ට ස්තුතිවන්ත වෙනවා. අඳුරෙන් මේ ලෝකේ බේරගත්ත එකට. ඉතින් විල් hina වෙලා අයියත් එක්ක ගෙදර යනවා. මේ වෙලාවේ අම්මා දකිනවා විල් ටොම් එක්ක ගෙදර එනවා. ඉතින් අම්මා හැමෝටම කියනවා විල් ටොම් එක්ක ගෙදර එනවා කියලා. ඉතින් පවුල හැමෝටම මාර සතුටුයි විල් ටොම් එක්ක ගෙදර ආපු එකට. ඉතින් ටොම්ම හැමෝටම හොඳින් ගෙදරට පිළිගන්නවත් එක්ක මේ ලස්සන කතාව ඉවර වෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මොකද හිතන්නේ මේ කතාව ගැන? වෙන අය මොන දේ කිව්වා කළත් Tamanට දෙයක් ගැන විශ්වාසයක් තියෙනවා නම් Tamanට ඒ දේ කරන්න පුළුවන්. අපිව කාටවත් නවත්තන්න බෑ. මම මේ කතාවෙන් දැක්කේ ඒ දේ තමයි. තව දෙයක් මෙතනදී අපි කොච්චර වැටුණත් අපිට විශ්වාසය ඇති කරලා ඔයා කොච්චර වැටුණත් ඔයා ඉස්සරහටම යන්න ඕනි කියලා දිරිමත් කරන අයත් ඉන්නවා. සමහර වෙලාවට ඒ අපේ ගුරුවරු, දෙමාපියන්, යහළුවන් වෙන්නත් පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට ඒ වගේ අය ඉන්නවද? මට නම් ගොඩක් ඒ වගේ අය ඉන්නවා. මතක ඇතුව පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕහෝ තාම ඉවර නෑ. මතක ඇතුව subscribe කරලා පැත්තෙන් එන bell button එකත් press කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා Hobbit බලලා තියනවද? බලලා නැත්තම් මෙන්න මෙතනින් Hobbit movie එක දාලා තියන්න. මතක ඇතුව මෙතනින් click කරලා ඒ videos බලන්න. ඉතින් තවත් superior movie set එකකින් හමු වෙනකම් මම අදට සමු ගන්නවා. මේ Lisa movie recap